යාළුවනේ ඔයාලට අදත් මම ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඉතින් කාන්තාවන් වන අපි හැමෝම කැමතියි ලස්සනට පිරිසිදුව ඒ වගේම සුවඳට ඉන්න නේද? ඉතින් ගොඩක් කාන්තාවන් ඉතින් ප්‍රශ්නයක් තමයි මේ නියපොතු වල තියෙන ප්‍රශ්න. ඉතින් අපි බලමු නිවසේ සිටම අපේ නියපොතු පරිස්සම් කරගෙන පිරිසිදු කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දකින්නේ මේ අපේ නිවසේ හැම කෙනාගේම නිවසක තියෙනවා මේ සුදු ලුණු කියන දේ. ඉතින් මේ සුදු ලුණු වලින් තමයි අපි අපේ නියපොතු ආරක්ෂා කරගන්න යොදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා සුදු ලුණු බික් කිහිපයක් පොතු අරගෙන මෙන්න මේ පෙනෙන ආකාරයට ඔයාලා ඒ සුදු ලුණු බික් එකෙන් හොඳට නියපොත්ත අතුල්ලන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට විනාඩි 10ක් විතර හොඳට කකුල් දෙක මෙන්න මේ විදිහට වතුර බේසමකට දාලා තියලා ඊට පස්සේ ඔයාලගේ ළඟ තියෙන ක්‍රීම් එකක් මෙන්න මේ විදිහට ආලේප කරන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. මෙන්න මේ විදිහට මවුත් වොෂ් ටිකක් ගන්න ඕනේ. ඒ මවුත් වොෂ් ටිකක් අරගෙන අපි හැමදාම කට හොදන්න ගන්න මවුත් වොෂ් ඒවා ටිකක් අරගෙන මෙන්න මේ විදිහට භාජනයකට දාලා විනාඩි 20ක් පමණ කකුල් දෙක ඒකේ තියාගන්න ඉඩ හරින්න. පසුව මෙන්න මේ විදිහට පිරිසිදු තුවා කෑල්ලකින් කකුල විස දාන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා කැමති ක්‍රීම් වර්ගයක් මෙන්න මේ විදිහට ආලේප කරගන්න. ඊළඟට අපි බලමු අපේ ගෙදර තියෙන ඊළඟ ද්‍රව්‍යය තමයි මේ විනාගිරි කියන්නේ. විනාගිරිත් මෙන්න මේ වගේ භාජනයක් අරගෙන ඒකට දාලා ඊට පස්සේ කකුල් දෙක විනාඩි 20ක් පමණ තියාගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට තෙත මාත්තු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට කකුල් දෙකේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙයි. මේ ඔයාලා දකින්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඉතින් මේකෙන් උනත් ඔයාලට පුළුවන් ඔයාලේ කකුල් දෙක ඒ වගේම නියපොතු ලස්සන කරගෙන තියාගන්න. ඉතින් ඒකටත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මෙන්න මේ වගේ බේසමකට දාලා විනාඩි 20ක් විතර මෙන්න මේ විදිහට හොඳට කකුල් දෙක තියාගන්න ඒ වතුර මිශ්‍ර වෙච්ච බේසමේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ ටවල් එකකින් හොඳට තෙත මාත්තු කරලා පිහදාන්න. ඉතින් මේ බලන්නකෝ ඔයාලට දැන් පැහැදිලි වෙනසක් පේනවා ඇති නේද? ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.